මම ඕ ලෙවල් පාස් වෙලා මෙතනට ආපු මිනිහෙක්. ඔය ඩිග්‍රී ගහලා කුස්සිකර්මය කාපු එකෙක්. මම මොනවද උන් එක තරම් සමුදෙට ඩඩ්ඩිතිරිතෙන්ට ඔය කියන බලතල තිබ්බනම් මේ රටේ අනිත් ප්‍රශ්න මන් දන්නේ වීහාල් ප්‍රශ්න විසඳනවා. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් බච්කන මිනිස්සු වෙනුනුත් අපි කරලා තියෙන කාර්යභාරය වෙන කෙනෙක් කරලා තිබ්බනම් අපිට මේ නම එන්නේ නැහැ. මේක මේ අපි මේ හදපු හාල් එකේ ක්වොලිටි එක නිසා තමයි මේකට මාවම අල්ලගන්නේ. ඔය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියනවා එක්තරා සාකච්ඡාවකදී රටේ ඔබ සඳහන් කරපු විදියට ඔබ ගැන කතා කරන වෙලාවකදී ඔහු කියනවා රටේ ඉස්සර අපි ගත්තම හාල් අපි ගරන්න ඕනේ. ඒකේ ගල් ඉතුරු වෙනවා. ඒකේ වැලි ඉතුරු වෙනවා. නමුත් ඒක එක්තරා ක්වොලිටි එකකට ඉතාම ගුණාත්මක මට්ටමකට පත් කරා ගත්ත කෙලින්ම ලිපේ තියන්න පුළුවන් මට්ටමට ගෙනාවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ඉතාම උසස් මට්ටමකට ගෙනීම සම්බන්ධව ගෞරවය ඒ ක්වොලිටි එක මේන්ටේන් කිරීම පිළිබඳව මේ ඔබට හිමි වෙනවා. ඔබතුමා ඒ කියපු ක්වොලිටි එක මම හිතන විදිහට වල තුන්දෙනාගම ගෙවල් වල මට උදේට බැන්නට කන්නේ අපි ලේ බව මම ස්ථිරවම දන්නවා. ඔයාලා කන්නේ ක්වොලිටි එකේ ඉඳනේ.